SLD Directors YouTube channel එකේ තවත් වීඩියෝ එකක තමයි අද මේ ඔයගොල්ලෝ තුලන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්න යන්නේ ඔයාලගේ නැති වුණ හෝ delete වුණ files එහෙම නැත්නම් photos videos කොහොමද recover කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ කතා කරන්න යන්නේ. ඉතින් මේ වැඩේට සුපිරිම හොඳ ඇප්ලිකේෂන් එකක් මට හම්බුණා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ගැන තමයි මේ වීඩියෝ කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ගන්න ඕනේ පහළ තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එක notification all වලට දාලා තියාගත්තොත් මේකේ වීඩියෝස් වල අපි ඉස්සරහට දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන අපේ social media මේ අත අපි follow කරන්න මතක් කරන්න පහළ description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එක සහ WhatsApp channel එක join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනට මෙයා වීඩියෝ එකට හරි ඉතින් මුලින්ම ඔයාලට කරන් තියෙන්නේ සාමාන්‍ය විදිහට Play Store එකට දැන් යන්න ඕනේ. Play Store එකට ගිහලා search කරගන්න මෙන්න මේ file recovery restore photos කියන මෙන්න මේ application එක. මෙන්න මේ Lowly කියලා මෙන්න මේ app developers ලා තමයි මේක develop කරන්නේ. ඉතින් ඔයාලට ඒකෙන් තමයි මේක download කරගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට ඕනනම් මේකේ link එක මම comment section එකේ දාලා තියන්න. ඉතින් මෙන්න මේ වගේ icon එකක් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට වෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් සරලව මේක download කරලා install කරගෙන මේක open කරගන්න. ඉතින් දැන් මම මෙතනින් සරලව මේක open කරගන්නවා. ඉතින් මේක open කරගද්දී මුලින්ම ඔයාලකින් language එක ගන්නවා. ඒකට මම English දීලා next කරගන්නවා. ඉතින් මේ විදිහට මෙතන මේ වගේ එකක් කිය මෙතනින් අපි continue දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අපි get started කියනකට touch කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාගෙන් permission ඉල්ලලා මේ විදිහේ තැනකට ඇවිල්ලා මෙතන ඔයා පල්ලෙහා got it කියනකට touch කරාම ඔයාව නිකම්ම permission enable කරන්න තැනකටත් යයි. ඉතින් මෙතන ඔයාලට වෙනදී scan now කියලා තියෙනවා. මෙන්න මෙතන scan now කියන එක touch කරගත්තම තමයි ඔයාලට permission දෙන්න කියලා ඉන්නේ. ඉතින් මෙතන grant කියන එක තමයි ඔයාලා touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන එනවා මේ වගේ එකක් මේකේ allow කියලා touch කරගන්න ඕනේ. හරි මේ විදිහට allow කියන එක touch කරගත්ත පස්සේ ඔයාගේ photos recover වෙන්න ගන්නවා. ඉතින් photos සහ videos ඒ දේවල් ඔක්කොම document audios ඒ හැමදේම මෙතනින් recover කරගන්න පුළුවන්. මේ විදිහට මේක recover කරන්න මේක දාලා අපි බලමු මේ විදිහට recover වෙලා එන photos ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලා නිකන් මේකේ recover වෙලා තියෙන ප්‍රමාණය ඇති වගේ කියලා හිතනවනම් ඔයාලට පුළුවන් මේක stop කරගන්න මෙතනින්. ඉතින් මේක වෙන්නේ ගොඩක් වෙලා යන නිසා මම මෙතන දැන්ට stop කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ දේවල් තියෙනවා. අපි බලමු තව මොනවද additional තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතන log out button එක මම හිතන්නේ මෙතන තියෙන්නේ. ඒ වගේම settings icon එකක් තියෙනවා. ඒකට ගියාම theme එක ඒ දේවල් ටික වෙනස් කරගන්න පුළුවන්. version එක ඒ දේවල් බලන්න පුළුවන්. language එකත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතනින් back කළා මෙන්න මෙතන පොඩි function mark එකක් තියෙනවා. ඒක උඩ touch කරලා බලමු. ඉතින් මෙතන ඒකේ about එක තමයි වෙන්නන්නේ. ඒ වගේම මෙතන bin කියලා යටින් තියෙනවා. home කියලා තියෙනවා. ඒ වගේම valued කියලා තියෙනවා. මම මෙතන bin කියන එක touch කරගන්නවා. ඉතින් ඔයාලට පෙන්නේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. මෙතන වෙන්නේ අපි recover app එකෙන් delete කරන ඒවා මෙන්න මෙතන bin එකේ මෙතන store වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන valued කියලා තියෙනවා. ඒක touch කරගත්තාම ඉතින් එතනත් මේ වගේම images ඒ දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ සල්ලෝ මේ දේ තමයි. ඊට පස්සේ ඔයාලට ඔන්න document කියලා තියෙනවා. images මගේ මෙච්චරක් ඇවිල්ලා කියලා පෙන්නනවා. තාම videos උයි audios උයි නම් recover වුන්නේ නැහැ. අපි ඒක දැන් stop කරලා තියෙන නිසා අපි බලමු මේ document එක මොකක්ද කියලා touch කරලා. ඉතින් මේ විදිහට මගේ delete කරපු file එක මේ විදිහට පෙන්නලා දෙනවා. මෙතනින් ඔයාලට මෙන්න මෙතන tick එක දාගෙන recover කියන එකට touch කරලා ඔයාලට file එක recover කරගන්න හැකියාව තියෙනවා. මම මේ විදිහට මේ recover කියන එකට touch කරගන්නවා. ඒකට ඔයාලට recovering කියලා මෙන්න මේ වගේ වැටලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් recover successful කියලා වැටලා ඒ වගේම recovered files are stored in the recycle bin කියලා තියෙනවා. ඉතින් අපි recycle bin එකට ගිහින් බලමු. ඉතින් recycle bin එක කොට වෙන්නේ document වල මෙන්න මේ විදිහට අපේ file එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් touch කරලා මෙන්න මේ dot එක tick එක touch කරලා export කියන එක touch කරලා ඉතින් මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයාලට වෙන්නේ export successful කියලා මෙන්න මේ විදිහට අපේ ෆයිල් පාත් එක අපෙන් මෙන්න මේ විදිහට මෙන්න මෙතන මේ ෆයිල් පාත් එකේ අපි අර ඩවුන්ලෝඩ් කරපු නැත්නම් එක්ස්පෝර්ට් කරපු ෆයිල් එක තියෙනවා කියලා මෙයාලා පෙන්නලා තියෙනවා. ඉතින් go to home කියලා තියෙනවා. මම ඒක රත් කරලා ආයෙත් මුලට එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඇප්ලිකේෂන් එක යූස් කරන්නේ. ඔයාලට වීඩියෝස් ඔඩියෝස් උනත් රිකවර් කරගන්න පුළුවන්. මේක රිකවර් වෙන්න අපි ටයිම් එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයාලා නොන්තන මේ ඇප්ලිකේෂන් එක හොඳයි කියලා හිතෙන් ඇති කියලා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ ඇප්ලිකේෂන් එකේ කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ වීඩියෝ කතා කරන්න තියෙන. වීඩියෝ හොඳයි කියලා දැනනට like කරන්න, comment කරන්න.
ඒ වගේ මේක ඔයගොල්ලෝ දැන් යාළුවෙක් ඉන්න අනිවාර්යෙන් දැනගන්න ෂෙයා කරන්න මතක කරන්න එපා. පහළ තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එක notification all එකට දාලා තියාගත්තොත් තමයි මේක වීඩියෝස් වල ඉස්සරහට දාපු ගමන් බලා ගන්න පුළුවන්. මේ මෙතින අපේ social media මේ ඇස් අපි follow කරලා මතක කරන්න එපා. පාඩ description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එකට සහ WhatsApp channel එකට join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.